අද 2025 තුන්වෙනි මාසේ 7 වෙනිදා. ඉතින් අද තමයි චමිල් සසිකගේ රේන්ද මහත්තුරු කියන වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල තියෙන්නේ. අයිබෝවන් අපි ශ්‍රීසනී ටීවී channel එකේ ඉතින් අද අපි ඇවිත් ඉන්නේ ටැලන්ට් ඒසියා රංගශාලාවට. අද මෙතන විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි චමිල් ශශික අයියාගේ රේන්ද මහත්තුරු වේදිකා නාට්‍යයේ මුහුණත් උළෙල. ඉතින් අයි කොහොමද අද දවස ගැන හිතෙන්නේ? ඇත්තටම මගේ හරි සතුටු දවසක්. විශේෂයෙන්ම රේන්ද මහත්තුරු කියන්නේ මගේ අලුත් නිර්මාණය. ඉතින් විශේෂයෙන් මතක් කරනවා ඔයගොල්ලෝ YouTube ආයතනයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ සඳහා මාධ්‍ය ආවරණ ලබා දුන්නට. ඉතින් විශේෂයෙන් මේ භාෂිත මල්ලි ඔයා ඔතන ස්තුති කළා. විශේෂයෙන් මතක් කරනවා මේ මුහුරත් උල්ල ආවරණය කරන ඔයගොල්ලෝ ස්තුතිවන්ත වෙමින් මේක අලුත්ම නිර්මාණයක්, වෙනස් නිර්මාණයක්. අපි අපේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මේක බලන්න කියලා. මගේ ප්‍රවීණ ශිල්පීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ ශිල්පීන් සියලු දෙනා එකතු කරගෙන හරි අපූර්ව වැඩක් කරන් තමයි සූදානම් වෙන්නේ. ඉතින් අයියගේ ප්‍රොඩක්ෂන් එකේ ශිල්පිනියන් එක වැඩ කරනකොට අයියට මොන වගේ දේවල්ද? ඇත්තටම ගොඩක් දක්ෂ කට්ටිය ඉන්නේ. මම හිතන්නේ ඒක මට වඩා ඒගොල්ලොත් එක්ක ඔයාලට කතා කරන්න හැකියාව ලැබෙයි. මම ආරාධනා කරනවා ඔයාට අපේ කණ්ඩායමත් එක්ක කතා කරන්න එන්න ඇතුළට ඇවිල්ලා. මේ නාට්‍ය මුලින්ම රඟ දක්වන්නේ මොන වගේද? මම නංගි නාට්‍ය මංගල දර්ශනයේ බෙන්කර තමයි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ බලාපොරොත්තු තියෙන මේ ටැලන්ට් ඒෂියා ආයතනයේ දෙවෙනි දර්ශන වාරය රඟ දක්වනවා. ඊට පස්සේ රටවටේ ගෙනියන් තමයි බලාපොරොත්තු මගේ ශිල්පීන් එක්ක. ඉතින් බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ සහයෝගය ලැබෙයි කියලා අපේ පුරුල් ප්‍රචාරයක් ලබා දෙන්න. රණී රංගන ශිල්පියෙක් අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා. ඉතින් අයියා මොකද හිතන්නේ මේ නාට්‍යය ගැන? මේක චමිල් සසිකගේ රේන්ද මහත්තුරු කියන වේදිකා නාට්‍ය. චමිල් සසික කියන්නේ මේ වේදිකාව මත මම හිතන්නේ ඔහුගේ තුන්වෙනි නාට්‍ය නිර්මාණය. මම ඔහුගේ නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මම හරි කැමැත්තෙන් ඔහුගේ නිර්මාණ වලට දායක වෙනවා. මොකද ඔහුගේ නිර්මාණවල හරිම අපූර්ව දෙයක් දකිනවා. ඉතින් අයියාගේ චරිත ගැන අයියට මොකක්ද කියන්න තියෙන්නේ? මම කවදාවත් රංගපාලා නැති මම මගේ ජීවිතේට අලුත්ම අත්දැකීමක් එකතු වෙන චරිතයක් තමයි අද රඟපාන්නේ. මේකේ රේන්ද මහතුරේ කර්තේලිස් කියන රූකඩ නටවන්නේ. ඉතින් අපි මෙච්චර කාලයක් හැමෝම ගාව රූකඩ හැටියට නැටවෙමින් හිටියා. ඉතින් මේ නාට්‍ය ඇතුලේ මම රූකඩ නටවන්නෙක් විදිහට හුඟක් අයව නටවනවා. ඔන්න අද තවත් එක්ක රංගන ශිල්පියෙක් අපිත් එක්ක එකතු වෙලා ඉනවා. අපි ආගෙන් අහලා බලමු නාට්‍ය ගැන මොකද හිතන්නේ කියලා. ඇත්තටම චමිල් අයියාගේ ලියපු නාට්‍යයක මම චරිතයක් කරනවා. ඒ කියන්නේ ඒක ලියපු එකක් වෙන නාට්‍යයක්. ඉතින් ඇත්තටම හිතාමත් ලස්සන නාට්‍යයක් ඒක. ඉතින් මේකට චමිල් අයියා මට කතා කරාම ඇත්තටම මට ආසිතුණා මේ නාට්‍යෙට එන්න. ඉතින් සතුටුයි ඇත්තටම චමිල් අයියාත් එක්ක වැඩ කරන්න ලැබෙන එක. මගේ පළවෙනි වතාව චමිල් අයියාත් එක්ක වැඩ කරන. ඉතින් ඇත්තටම සතුටුයි මේකේ හම්බෙලා තියෙන මට චරිතය සහ චමිල් අයියාගේ පිටපත එහෙම එයා ලියනවා හරි ලස්සනයි දෙබස් එහෙම. ඉතින් සතුටුයි ඇත්තටම මේ නාට්‍යයේ මට චරිතයක් ලැබුණාට. ඉතින් අපි එතමිය ගැන තහල් බලමු මොකක්ද හිතෙන්නේ කියලා. අයිබෝවන් ඇත්තටම මම සතුටුයි මේ නාට්‍යයට සහභාගී වෙනක මුලින්ම කියන්න ඕනේ. චමිලයි ගොඩාක් දවසකින් මාව බලාපොරොත්තු වෙලා දිනා යාගේ නාට්‍යයකට සහභාගී කරවගන්න. ඒ නිසා අනිවාර්යෙන් මමත් ආසාවෙන් හිටියා යත් එක්ක වැඩ කරන්න. මට වැඩ කරලා නැහැ මං යත් එක්ක. මම හිතනවා මේ නාට්‍ය ගොඩක් ලස්සන නාට්‍යයක් වෙයි කියලා. බලාගෙන ඉන්න හැමෝම අපි ඉක්මනින් ඔයාලා බලන්න එනවා. අපිත් එක්ක තවත් එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඉතින් අපි ඔබතුමාගෙන් අහලා බලමු නාට්‍ය ගැන මොකක්ද හිතෙන්නේ කියලා. ඇත්තෙන්ම මේ චමිල් සසික කියපුවාම ඇත්තෙන්ම අද නාට්‍ය කලාවේ සුවිශේෂී නමක්. මට ඉස්සෙල්ලාම එතුමා හම්බෙන්නේ මේ සිරිබර සුන්දරි විශිෂ්ට රචනයක්. ඒකෙත් මම ප්‍රධාන චරිතයක් කරා. අපේ මේ සහෝදර ශිල්පීන් හිටියා. ඒක ඉතාමත්ම සාර්ථක නාට්‍යයක් කියලා සියලුම දෙනා පිළිගත්තා. ඇත්තෙන්ම අද නාට්‍ය කලාව කියලා මේ හැමතැනම රැල්ලක් තියෙනවා. ඒ වුණාට සතර අභිනයවත් දන්නේ නැති අය තමයි මේ නාට්‍ය කරන්නේ. ඇත්තෙන්ම මේ ප්‍රසස්ත මට්ටමේ නාට්‍යයක් තමයි මේ චමිල් සසික දැන් මේවර ගෙලා තින්නේ රේන්ද මහතුරු. රේන්ද මහතුරු තුල මට හොඳ චරිතයක් දීලා තියෙනවා චන්ද්‍රගුප්ත කියලා. ඇත්තෙන්ම මගේ සහෝදර ශිල්පීන් එක්ක මම හිතලා මේ චරිතය ඉතාම සාර්ථක කළා. මේ නාට්‍යත් ලංකාව පුරා ඉතාමත් සාර්ථකව තියෙන ලංකාවේ ඉහළම නාට්‍ය කරන්න මට කරන්න පුළුවන් හැම කැපවීමක්ම මම කරනවා. ජය වේවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඉතින් අපි ඔබතුමාගෙන් අහලා බලමු නාට්‍ය ගැන මොකද හිතෙන්නේ කියලා. ඔව් අත්ත වශයෙන්ම කියනවා නම් මම සුනිල් වෙත්තසිංහ. අපේ චමිල් සසික කියන්නේ මම අර කලින් කිව්වා වගේ හොඳ නිර්මාණවේදියෙක්. මම ආසයි එයාගේ වැඩවලට සම්බන්ධ වෙන්න.
සිරිබර සුන්දරියගෙන් පටන් ගත්ත මේ ගමන නැවතත් ආරාධනා කරා රේන්ද මහත්තුරුත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. විශිෂ්ට ගණයේ නිර්මාණයක් වෙනවා කියනක මට විශ්වාසයක් තියෙනවා. හරි ආසයත් එක්ක වැඩ කරන්න. ඉතින් මේ නිර්මාණය මේ ලංකාව පුරා හැම තැනකම පෙන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ඉතින් අද අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා ප්‍රවීණ රංගන ශිල්පී රේණුකා මායාදුන මැතිණිය. ඉතින් අපි එතුමියගෙන අහලා බලමු මේ නාට්‍ය ගැන මොකද හිතන්නේ කියලා. නාට්‍ය කියන්නේ චමිල් ශශික කියන්නේ මං හිතන්නේ මට ඇත්තටම හම්බ වෙලා නැහැ මල්ලිව. මේ මට මාව දකින්නේ මම යාව දකින්නේ මේ මුහුණු පොතෙන්. මං ගැන දැනගෙන මට පුංචි ආරාධනාවක් කරා. එයාගේ මේ නාට්‍යයට පොඩ්ඩක් ඇවිල්ලා සහයෝගය දක්වන්න මට ආරාධනා කරා. පොටෙල් පහන් දාන්න ගොඩක් ස්තුතියි චමිල් මල්ලි ඔයාට. අපි වගේ මේ අයට ඇත්තටම මම මේ මහා ලොකු ජනප්‍රිය කෙනෙක් නෙමෙයි. කාලයක් මං වැඩ කරා වේදිකාවත් මං ගොඩක් වැඩ කරලා තියෙනවා වේදිකා නාට්‍යවල. මං හිතනවා චමිල් මල්ලිට ලොකු ගමනක් යන්න පුළුවන්. එයා යන කෙනෙක් ලොකු ගමනක් මේ තරම් දුරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ නාට්‍ය රේන්ද මහත්තුරු නේද මල්ලි නාට්‍ය රේන්ද මහත්තුරු මං හිතනවා මේ ඉන්න කලාකාරයන් සියල්ලත් එක්කම ලොකු දුර ගමනක් යන්න යට මේ ලැබෙනවා කියලා මං දන්නවා හිතනවා. මොකද හිතන්න දෙයක් නැහැ. එයාට ලොකු ගමනක් තියෙනවා. මාර ගොඩක් මේ හිත හොඳ කෙනෙක් කියලා මට තේරෙනවා. මට පළවෙනි දවසේ අද හම්බුණා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා චමිල් ශශික මල්ලිටත් එයා වටා ඉන්න මේ සියලුම රංගන ශිල්පී ශිල්පිනියන්ටත් ලොකු ගමනක් මේ නාට්‍ය අරගෙන යන්න ලැබෙන්න කියලා. ඔබේ ඉදිරි කලා කටයුතු එහෙම කොහොමද? දැනට නම් ඉදිරියට මම කිසිම දෙයකට දැනට සම්බන්ධ වෙලා නැහැ. මම සෑහෙන කාලෙකින් වැඩවලට සම්බන්ධ වුණේ නැහැ. මම සමහර වෙලාවට මම බලාපොරොත්තු වෙනවා චමිල් ශශික මල්ලිගේ යම් වැඩ කටයුතු ඉදිරියේදී සම්බන්ධ වෙන්න. එහෙම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තව මට ෆිල්ම්ස් වලට කතා කරලා තියෙනවා. තාම මට දින ලැබිලා නැහැ. ඉතින් ඉදිරියේදී එහෙම දකින්න පුළුවන් වෙයි. වර්තමානයේ කලා කටයුතු සම්බන්ධ වෙමින් තියෙනවා. දැනට එහෙම විශේෂ නෑ. සම්බන්ධ වෙච්ච දැනට යනවා ෆිල්ම්ස් එහෙම ටීවී channel වල විකාශය වෙනවා. ටෙලි නාට්‍ය විකාශය වෙනවා. පරණ ඒවා. අලුතින් ඉතින් දකින්න ටික කාලයක් යයි. අපිත් එක්ක තවත් එකතු වෙනවා රංගන ශිල්පිනියක්. අපි එතුමියගෙන අහලා බලමු නාට්‍ය ගැන මොකක්ද හිතන්නේ කියලා. මම නිරංජලා ලියනගේ මට චමිල් සසිකව හම්බුනේ දැන් කාලයකට ඉස්සෙල්ලා මේ අපේ මේ ජයතිලක හේරත් මහත්තයා මට මුණ ගැසලා දුන්නේ. ඉතින් ඇත්තටම මට ඇත්තම සහෝදරයෙක් එදා හම්බුන දවස් ඉඳලා මේ මට අක්කේ කියලා කටපුරා කතා කරනවා. ඇත්තටම මගේ සහෝදරයෙක් වගේ මං ගැන හොඳටම දන්නවා. මේ ඉතින් මගේ නාට්‍යයටත් ගොඩක් උදව් කළා චමිල් සසික. මගේ නාට්‍ය sandasavi.com නාට්‍ය. ඉතින් ඒකට ගොඩක් උදව් කරා. ඉතින් මම මේ චමිල් සසිකගේ නාට්‍යයට සුබ පතනවා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තාත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඉතින් අපි ප්‍රමාවිනුත් අහලා බලමු නාට්‍ය ගැන සහ චමිල් මහත්තයා ගැන මොකද හිතන්නේ කියලා. චමිල් සසික කියන්නේ ඇත්තටම කලාවට ඇවිල්ලා මට ඉස්සෙල්ලාම හම්බෙච්ච පුද්ගලයා. කලින්ම මුලින්ම කලාවට ඇවිල්ලා ඉස්සෙල්ලාම යාළඟට තමයි මම ආවේ. මෙයාගේ නිර්මාණ හොඳ නිර්මාණ. ආයි ඒ ගැන කතා දෙකක් නැහැ. නිර්මාණයක් කරොත් ඒක ජනප්‍රිය වෙනවා. ඒ තරමට හොඳ නිර්මාණ තමයි කරොත් කරන්නේ. කලින් අපි සිරිබර සුන්දරී කරා. ඒ නාට්‍යය හොඳ නාට්‍යයක්. ඊට පස්සේ සිරිපුර ඇත්තෝ ගියා. ඒකට දැන් ඇවිල්ලා තියෙනවා රේන්ද මහත්තුරු. ඇත්තටම මම හිතනවා මේක හොඳ තේමාවක්, හොඳ කතාවක්. හොඳ ශිල්පීන් පිරිසක් මේකේ ඉන්නවා. හොඳ ප්‍රවීණ ශිල්පීන් පිරිසක් ඉන්නවා. මම හිතනවා මේ කතාව හොඳට කරේ කියලා. මේක හොඳ සාර්ථක නිර්මාණයක් වෙයි කියලා ප්‍රේක්ෂකයන් අතරට හොඳ සාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා. තවත් අපිත් එක්ක අත්වල බෙදාගෙන ඉන්නවා ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඉතින් අපි යාගෙන අහලා බලමු මේ නාට්‍ය ගැන මොකද හිතන්නේ කියලා. ඔව් චමිල් සසික ඒකාංගික ටෙලි නිර්මාණ හරහා මෑත කාලේ සුවිශේෂී නමක් සනිටුහන් කරපු දැවැන්තෙක්. ඒ වගේම සිරිබර සුන්දරී වේදිකා නාට්‍ය ප්‍රේක්ෂක හදවත් තුල නොමැකෙන මතක සටහන් ගොඩක් ගැප් කරපු ඉතාමත් නිර්මාණාත්මක නිෂ්පාදකතුමෙක්. ඒ වගේම කලා ලෝකයේ
සුන්දර මිනිස්සෙක්. ඇත්තටම ඔහුගේ නිර්මාණ ගොඩක් මේ වෙනකොට විශාල රාශියක් ප්‍රේක්ෂක හදවත් තුල ලැබුම් අරන් තියෙනවා. ඉතින් රේන්ද මහත්තුරු කියන වේදිකා නාට්‍ය සංවිධායකවරයා විදිහට මට වැඩ කරන්න හම්බුණා. ඉතින් ප්‍රවීණයින් කීප දෙනෙක් අපි සමග අත්වල බැඳන් ඉන්නවා මෙම නිර්මාණය හරහා. ඉතින් ගොඩක් සතුටුයි. ඒ වගේම මම හිතනවා ප්‍රේක්ෂක හදවත් තුලට මේකත් අපිට රස රූහරට මවන්නට හොඳම අවස්ථාවක් තියෙන මොහොතක්. ඒ වගේම දෙමෝපියන් දූ දරුවන්ට අද කාලේ මෑත කාලේ සමහරක් නිර්මාණ නැරඹීමට අපහසුයි. නමුත් ඊටමත් විශ්වාසනීයව කියන්න පුළුවන් දෙයක් තමයි චමිල් සශික සොයුරාගේ මෙම නිර්මාණය. දෙමෝපියන් දූ දරුවන් ඒ වගේම පවුලේ හැමෝටම එකට එකතු වෙලා මුවකට සිනහවක් කැඳන ලස්සන නිර්මාණයක් නරඹන්නට එන්නට අපිත් එක්ක එකට එකතු වෙලා අත්වල බැඳ ගන්නට කියලා ප්‍රේක්ෂක ඔබ සෑම සියලු දෙනාටම ඊටමත් ආයාචනාත්මකව කරන ආරාධනය සමගින් සමුගන්න ඔබ සෑම සියලු දෙනාටම සුබදායි දවසක්. අපිත් එක්ක දැන් එකතු වෙලා ඉනවා තවත් රංගන ශිල්පියෙක්. ඉතින් අපි එතුමිය කියලා අහලා බලමු නාට්‍යකේ මොකද හිතෙන්නේ කියලා. මෑත කාලීනව මානරඹපු වේදිකා නාට්‍ය අතරින් ඉතාමත් ලස්සන අර්ථයක් තියෙන වේදිකා නාට්‍යයක් තමයි රේන්ද මහත්තුරු කියලා කියන්නේ. ඉතින් අපේ මේ ආදරණීය සහෝදරයා චමිල් ශශික නිෂ්පාදකතුමාගේ ලස්සන වැඩක් මේක. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා පවුලේ සියලු දෙනාම එක්ක පැමිණිලා අපිත් එක්ක අත්වල බැඳගෙන මේ වේදිකා නාට්‍ය නරඹන්න කියලා. අපිත් එක්ක අත්වල බැඳන් ඉන්නවා නර්තන උපදේශකවරියක්. ඉතින් අපි එතුමිය ගැන අහලා බලමු චමිල් අයියත් එක්ක වැඩ කරන එක ගැන කොහොමද හිතන්නේ කියලා. ඔක්කොම සුබ දවසක්. චමිල් සර් එක්ක මම වැඩ කරන පළවෙනි වතාවට මම සර් අඳුරගෙන ලොකු කාලයක් නැහැ. ටික කාලයයි. ඉතින් මම හිතනවා මම මේ වැඩේට සහභාගී වෙන්නේ සර් කියපු නිසා. ඉතින් මම හිතනවා සර් එක්ක මටත් වැඩ කරගෙන යන්න පුළුවන් ඒ කියලා. දැන් මම සර් මේ දැන් අඳුරගෙන කතා කරා. සර් ගොඩක් හොඳ කෙනෙක් කියලා මම හිතනවා. ඉතින් මම සර් එක්ක ඉස්සරහට වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. ඉතින් අය මෙයාලත් එක්ක වැඩ කරද්දී ඔයාලට කොහොමද දැනුනේ? ඇත්තටම නංගි මං කලිනුත් වැඩ කරලා තියෙන කණ්ඩායමක් ඉන්න විශේෂයෙන්ම අපේ සම්පස්සිනේ රත්න, සුජීව සමන්, ඒ වගේම සුනිල් වෙත්තසිංහ, සොයින් මල්ලිකාරච්චි, අරවින්ද කමල් මේ කණ්ඩායම, ඒ වගේම අනුෂා හෙලන්, අරවින්ද කමල් කියන්නේ මගේ නිර්මාණ අලුතෙන් එකතු වෙන දෙන්නෙක්. හැබැයි මගේ පිටපත්වල රංගපාලා තියෙනවා. මම හිතන්නේ මේ දවස්වල ලංකාවේ වේදිකාවේ ඉන්න දක්ෂම රංගන ශිල්පීන් කණ්ඩායමක් මට හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසාම තමයි අද මුහුරත් එක තියලා 31 නාට්‍ය පෙන්වන්න කෙටි කාලෙකින් නාට්‍ය රංගගත කරන්න විශ්වාසය ඇති වෙන්නේ මේ ආදරණීය කලාකරුවන් නිසා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ ඉන්න ඔක්කොම දෙනා සුජීව සමන්, සුනිල් වෙත්තසිංහ, සුනිල් මල්ලිකාරච්චි, අරවින්ද කමල්, ඒ වගේම අනුෂා හෙලන් මේ සියලුම දෙනා මේකේ සම්පස්සනෙලත් මේ ඔක්කොම දක්ෂ වේදිකාවේ ඉන්න සුපිරි වැඩකාරයෝ. ඒ නිසා බය නැතුව මේ 31 වෙනිදා වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම නැවත වතාවක් ඕගොල්ලෝ ආයතනයට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් භාෂිත මල්ලි ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම මම හිතනවා අපේ නාට්‍ය රටවටා ගෙනියන ගමනේ ඕගොල්ලොත් අපිත් එක්ක දිගටම ඉඳී කියලා.